ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ පාසල්වල ගරු විදුහල්පතිවරුන් ඒ වගේම අපේ ගරු ගුරුවරුන් ඒ වගේම අපේ ආදරණීය දෙමාපියන් ඒ වගේම ආදරණීය දරුවනේ ඔබ සියලු දෙනාම බොහොමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට අපි පිළිගනු ලබනවා විශේෂයෙන්ම කල් වෙලා ගන්න නැතුව මම සඳහන් කරන්නම් වැඩසටහන පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න විශේෂයෙන්ම මෙවර උසස් පෙළ හදාරපු දරුවන්ට වගේම සමස්ත සියලුම දරුවන්ට උසස් පෙළ සාමාන්‍ය පෙළ හදාරන දරුවන්ට අපි තීරණය කරා ඔවුන් විභාගයේ සමත් වුණාට පසුව ඔවුන්ගේ ගමන් මඟ කෙසේද සකසා ගන්න කියන මාතෘකාවත් සමග ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න වැඩසටහනක් සංවිධානය කරන්න. ඉතින් සජීවීව මේ වැඩසටහන සම්බන්ධ කරේ ඔබ සියලු දෙනාට සම්බන්ධ වෙන්න පහසු වෙන නිසා ඉතින් දිවයිනේ විවිධ දෙසින් ගුරුවරුන් දෙමාපියන් දරුවන් සම්බන්ධ වෙලා ඉන්නවා. දරුවන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් වැඩි කාලය වෙලා ගන්න නැතුව මම කියන්නම් අපි PIBT අධ්‍යාපන ආයතනයේ විදිහට ග්‍රීනිච් යුනිවර්සිටි එකත් සමග අවුරුදු 22කට වඩා සම්බන්ධතාවයක් අපි පවත්වාගෙන යනවා. ඉතින් මේ සම්බන්ධතාවත් එක තමයි ග්‍රීනිච් යුනිවර්සිටි එකෙන් ඔබට අපේ උපාධි ලබා දෙන්නේ. ඉතින් මේ වටිනා උපාධි පිළිබඳව ඔබට පසුව තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම PIBT අධ්‍යාපන ආයතනයේ විදිහට දරුවන්ගේ අධ්‍යාපනයට පහුගිය වසර 22 පුරාවටම විශේෂයෙන් දිවයින පුරා පාසල් වල හැමතැනම අපි විවිධ වැඩසටහන් කරා උන්ගේ අධ්‍යාපනය නගාලන්න. ඉතින් එහි එක් පියවරක් විදිහට අපි ඔබට ඔබේ ගමන් මඟ ඉදිරියට සකසා ගන්න කෙසේද? ඔබ විභාගයේ කරාට එතනින් පසුව ඔබට සමහරක් විට අවබෝධයක් නැහැ. ඔබගේ ඉදිරි ගමන මොන දෙසටද ගෙනියන්නේ කොහොමද සකසා ගන්න කියන එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි අද ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් වැඩි කාලය වෙලා ගන්න නැතුව PIBT ආයතනය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ මේ වැඩසටහනේ අද අපේ ප්‍රධාන දේශකතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම ආරාධනා කරනවා සෙනිට් බිස්නස් පීපල්ස් HR ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම ස්ලැස්කොම් ආයතනයේ උපසභාපතිතුමන්, ඒ වගේම PIBT අධ්‍යාපන ආයතනයේ ගෞරව අධ්‍යක්ෂකතුමන් සම්පත් ජයසුන්දර මහතාණෙනි ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් ඇරයුම් කරනවා මේ අනාගතය ජය ගන්න ඉන්න දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම මේ වැඩසටහන අද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔවුන්ට ඔබගේ හරවත් දේශනය පවත්වන ලෙසට. Thank you. Thank you Bharata. මාව පේනවද? ඔයාලට ඇහෙනවද මාව? ඔව් සර් ගැටලුවක් නැහැ. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. Good evening to everyone. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයාලා ගොඩක් කට්ටිය මං හිතන්නේ A levels කරලා සමහරු කරන ගමන් ඉන්න පුළුවන්. අලුත් ගමනක් පටන් ගන්න ඉන්න ළමයි ප්‍රමාණයක් තමයි අද මෙතන පැමිණලා ඉන්නේ. ඒ වගේම ගුරුවරුන් ඉන්නවා නම් ගුරුවරුන්ටත් පුළුවන් යමක් ඉගෙනගෙන ඒ දරුවන්ට ඒක ට්‍රාන්ස්ෆර් කරන්න knowledge එක ඒක තමයි අපේ පරමාර්ථය. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ career development and planning ගැන. and අපි බලාපොරොත්තු වෙන කතා කරන්න global opportunities මොනවද තියෙන්නේ අපේ ලංකාවේ දරුවන්ට. එතකොට මේ global opportunities වලට කොහොමද අපේ ලංකාවේ දරුවන් හැඩගස්සන්නේ ඊළඟ අවුරුදු 2-3 ඇතුළත කියන කතන්දරේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම දැන්ටත් ඉන්නේ මේ මැනිලා ගනුවර කියන්නේ පිලිපීන් වල මැනිලා ගනුවර. දැන් වෙලාව රාත්‍රී 9යි මගේ වෙලාව 9:13යි රාත්‍රී වෙලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ මගේ කම්පැනි පැත්තෙන් බැලුවොත් අපි කරන්නේ ලංකාවේ software develop කරලා අපි ලෝකේ වටේ ඒ develop කරපු software distribute කරන එක තමයි අපි කරන්නේ. බෙදා හැරීම තමයි අපි කරන්නේ. ලංකාවේ තමයි අපි සියලුම දේවල් develop කරන්නේ. ඒත් ලංකාවේ develop කරනකොට අපි ළඟ වැඩ කරනවා engineersලා 300ක් විතර. ලංකාවේ විශ්වවිද්‍යාල වලින් private sector සහ government sector universities වලින් pass out වෙලා එයාලගේ internship හදාරලා එයාලගේ degree complete කරාට පස්සේ අපි ළඟ වැඩ කරන ළමයි 300ක් විතර අපි ළඟ ඉන්නවා. එතකොට ඒ 300ත් එක්ක වැඩ කරද්දී ලබාගත් අත්දැකීමුත් එක්ක තමයි මම මේ අද ඔයාලට කතා කරන්නේ මේ දැනුම බෙදා හරින්න බලාපොරොත්තු වෙන්නේ.
අපි දන්නවා මේ දැන් මේ මම කතා කරන කමියුනිටි එක අරන් බැලුවොත් මේ කතා කරන සියලුම දෙනා Gen Z කියන කැටගරියට තමයි අයිති වෙන්නේ. ඔයාලා දන්නවා එක එක ජෙනරේෂන්ස් නම් කරලා තියෙනවා එක එක නම් වලින්. එතකොට අපි කියලා තියෙනවා බේබි බූමර්ස් කියලා. ඒ කියන්නේ ඔයාලගේ සීයලගේ ජෙනරේෂන් එක. එහෙම නැත්නම් අපේ තාත්තලගේ ජෙනරේෂන් එක. ඊට පස්සේ Gen X කියලා ජෙනරේෂන් එකක් තියෙනවා. Gen X කියන්නේ අපේ ජෙනරේෂන් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු අපිට 45 60 වගේ අතරේ ඉන්න ජෙනරේෂන් එක. ඊට Gen Y කියනවා අපි. Gen Y කියන්නේ සාමාන්‍යයෙන් 35 45 වගේ ජෙනරේෂන් එක. ඊට Gen Z. Gen Z කියන්නේ ඇත්තටම දැනට බැලුවොත් එහෙම අවුරුදු 20 35 අතර වගේ ඉන්න කට්ටිය තමයි Gen Z කියන්නේ. ඊට පල්ලෙහා කමියුනිටි අපි කියනවා Gen Alpha කියලා. ඊට පස්සේ පරම්පරාවට කියනවා Gen Alpha කියලා. දැන් ඉතින් Gen Alphaටත් පස්සේ තව ජෙනරේෂන් එනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා මේ ග්ලෝබල් පොපියුලේෂන් එකෙන් 32ක් මේ Gen Z කැටගරියට තමයි අයිති වෙන්නේ. ග්ලෝබල් පොපියුලේෂන් එකෙන් 32ක් මේ Gen Z කැටගරියට අයිති වෙන්නේ. ඒ කියන්නේ අද බලපුවාම මේ ඒ කියන්නේ දැනුම එකතු කරන પરම්පරාව. ඒ කියන්නේ කටි ඉස්කෝලේ වෙන්න පුළුවන්, හයි ස්කූල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යුනිවර්සිටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටි පාස් අවුට් වෙලා early stage work කරන population එක වෙන්න පුළුවන්. මේ population එක roughly 32% වෙනවා global population එකේ. මේක ලංකාවේ තත්ත්වය පොඩ්ඩක් වෙනස්. ලංකාවේ ඊට පොඩ්ඩක් අඩුයි මේ Gen Z population එක. මොකද අපේ elderly population එකක් ඉන්නවා මීට වැඩිපුර. ඒකින්ද Gen Z population ටිකක් අඩුයි but මේ ළඟින් යනවා මේ population එකේ percentage එකත්. එතකොට ඔයාලා ඉන්නේ very competitive environment එකක. එයි ඔයාලා නිකන් හිතන්න global workforce එකෙන් 32% එක ඔයාලට compete කරන්න වෙනවා. global population එකෙන් 32% එක ඔයාලට compete කරන්න වෙනවා. ඉස්සරහා job market එකේ job එකක් කරනවා නම් එතන competition එක ඉතාම වැඩි. මේ population එකට China, India, එතකොට USA, Indonesia, Philippines මේ ඔක්කොම population එකයි තියෙන්නේ. එතකොට ඔයාලා ලංකාවේ හිටියට ඔයාලා අද compete කරන්නේ global market එක. ලංකාවේ market එක compete කරනවා කියලා හිතන්න එපා. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ especially graduate degree එකක් කරන්න බලාපොරොත්තු වෙන ළමයෙක් විදිහට හැම වෙලාවෙම බලන්න අපි globally කොහොමද competitive වෙන්නේ. ඒතකොට globally competitive වෙනකොට global market එකේ ඉන්න තම සම වයසේ කට්ටිය කියන්නේ Gen Z population එකක වලට compete කරන්න වෙනවා. ඒ population තමයි මම කිව්වේ 32% population එකක් කියලා. ඉතින් අපි බලමු මොනවද ඔයාලට තියෙන opportunities. එකක් තමයි ලංකාවේ IT industry එකත් grow වෙනවා. temporary challenges තියෙනවා. but ඒ වුණාට overall බැලුවොත් එහෙම අපේ IT industry එකත් grow වෙනවා. මම උදාහරණයක් කියන්නම් අපේ IT industry එක මීට අවුරුදු 10කට විතර කලින් අපි සාමාන්‍යයෙන් generate කළේ $500 million වගේ export revenue එකක්. ඒක එතකොට අපි සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද වගේ වෙනකොට ඒ කියන්නේ 2025 වගේ වෙනකොට මේක $2 billion level එකට grow වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි $500 million ඉඳන් අද වෙනකොට $2 billion export revenue එකක් හම්බෙන ඉන්ඩස්ට්‍රි එකක් විදිහට grow වෙලා තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රමාණයක් ඇත්තටම. මේකට ඉන්නෝනලා තියෙනවා population එකක් සාමාන්‍ය බැලුවොත් 90,000 වගේ IT workforce එකක් ලංකාවේ IT company වැඩ කරනවා. 90,000 වගේ direct workforce එකක් වැඩ කරනවා. ඊට අමතරව indirect workforce එකකුත් තියෙනවා තව සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ උදාහරණයක් හිතන්නකෝ බැංකුවේ IT department එකක්, insurance company එකේ IT department එකක්. එහෙම නැත්නම් manufacturing company එකේ IT department එකක්. එතකොට මේ කට්ටියත් මේ ඉන්ඩස්ට්‍රි එකේමයි වැඩ කරන්නේ. එතකොට ඒ කට්ටිය direct සහ indirect විදියට කැලි කොටස් දෙකකට කැඩෙනවා. මේක තමයි ලංකාවේ සිටුේෂන්. එතකොට මේ ලංකාවේ IT කම්පැනි වල opportunities ඉස්සරහට තව grow වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපේ government එකේ plan එක සහ industry එකේ plan එක 2030 වෙනකොට මේ industry එක $5 billion industry එකක් බවට පත් කරන්න. $5 billion industry එකක් බවට පත් කරන්න. ඔයාලට මම මේ සාමාන්‍ය සරලව ප්‍රකාශ කළොත් මම කියේ මේ අවුරුද්දේ අපේ industry එකේ value එක $2 billion. ඒ වගේම tourism හින්දා අපි earn කරපු එක 2025 වල සාමාන්‍යයෙන් කියලා 3.2 billion කියලා. ඒතර ඔයාලට හොයාගත්තා මේ ඉන්ඩස්ට්‍රි එක කොයි ලෙවල් එකේද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ tourism industry එක 3.2 billion contribute කරනකොට අපි $2 billion වලින් contribute කරලා තියෙනවා ලංකාවට. එතකොට තව අවුරුදු 5කින් මේක grow වෙන්න plan කරලා තියෙන්නේ $5 billion වලට. ඒතර $5 billion වලට grow වෙනකොට ඔයාලා හැමෝටම තියෙන opportunities ප්‍රමාණය වැඩි. හැබැයි දැන් ඒ opportunities ප්‍රමාණය වැඩි වෙනකොට challenges වැඩි වෙනවා. මම simple example එකක් කියන්නම්.
මම අද උදේ චෙක් කළා World Economic Forum එකේ වෙබ්සයිට් එක. ඒතර World Economic Forum එකේ 2025 report එක මම උදේ කිව්වා මේ session එක කරන්න තියෙන හින්දාම ඒ World Economic Forum website report එකේම තියෙනවා මේ skill ගැන කරන report එක annually කරන report එක world demand about 170 million new jobs will be created this decade. ඒ කියන්නේ global demand එක මොකද්ද? 170 million new jobs will be created in this decade. මම නෙමෙයි කියන්නේ World Economic Forum එකේ report එක. මේකේ තව පැත්තක් තියෙනවා. මේ මිලියන 170ක අලුත් jobs create වෙනකොට දැන් අද තියෙන jobs වලින් 92 million jobs නැති වෙනවා. ඒ කියන්නේ අලුත් jobs හැදෙනවා 170 million අලුත් jobs හැදෙනවා. එතකොට අද තියෙන jobs වලින් 92 million jobs නැති වෙනවා. නැති වෙනවා කියන්නේ නිකන් හිතන්නකො data entry operator කෙනෙක්ගේ job එකක්. ඒ ඉස්සරහට data entry operator කෙනෙක් කියලා කෙනෙක් නැහැ. නැති වෙන්න පුළුවන්. දැන් driverless කාපුවම driver ගේ job එක නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔය generalist job හැම department එකේම general jobs තියෙනවානේ. ඒ කියන්නේ account assistant, account executive, HR executive මෙන්න මේ වගේ jobs. මේ executive grade jobs ගොඩක් ඒවා නැති වෙන්න පුළුවන්. ඇයි මම මෙහෙම කියන්නේ? මොකද මේ jobs අද මේ generative artificial intelligence නැත්නම් අපි කියන gen AI වලින් replace වෙනවා කියලා. ඒ කියන්නේ අපේ දැනට තියෙන jobs වලින් 92% of jobs will be replaced by generative artificial intelligence and robotics process automation activities වලින්. ඒ කියන්නේ gen AI artificial intelligence වලින් සහ robotics සහ bots වලින් මේ තියෙන jobs replace වෙනවා ගොඩක් දේවල්. එහෙමනම් අපි මේකට සූදානම්ද? ළමයි විදියට ඔයාලා සූදානම්ද? රටක් විදියට අපි සූදානම්ද? මේක තමයි අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් අද ඩිග්‍රී එකක් කරලා ලියනකොට අපි globally competitive නැත්තම් අපි අතරමං වෙනවා. දැන් simple example එකක් කියන්නම්කෝ. දැන් ඔයා හිතමු ඔයා software language එකක් ඉගෙනගෙන එළියට එනවා software engineer කෙනෙක් විදියට. ඔයාට demand එකක් තියෙයිද? ඉස්සරහදී. ගොඩක් වෙලාට නැහැ. එහෙමනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ software engineering කරනවා නම් software engineering job එකක් කරන ගමන්ම ඒකට අවශ්‍ය වෙන මේ artificial intelligence සහ generative AI පැත්ත ඉගෙන ගන්න ඕනේ. generative AI පැත්ත ඉගෙන ගන්නම වෙනවා. ඒතර ඔයා software engineer කෙනෙක් විදියට ඩිග්‍රී එකක් කරලා එළියට එනකොට ඔයා AI සහ generative AI skill set එකත් එක්ක ආවේ නැත්නම් ඔයාට job එකක් හොයාගන්න අමාරු වෙනවා. එහෙම නැත්නම් prompt engineering skill set එකක්. අපි කියනවා prompt engineering කියලා. ඔයාලා අහලා ඇති මේ වචන prompt engineering. ඒ කියන්නේ දැන් සමහරලාට ඔය ඔයාලා අහලා ඇති tools තියෙනවා ඔය lovable වගේ tools. මේ lovable වගේ tool එකක් use කරනවා නම් ඔයාලට prompt කරන්න පුළුවන් නම් ChatGPT එකේ හරි Gemini වල හරි prompt කර ඔයාලට පුළුවන් lovable වල software එකක් develop කරන්න. මේක වෙනම skill set එකක්. ඒකයි මම කියන්නේ දැනට market එකේ තියෙන jobs වලින් 92 million jobs අයින් වෙනකොට අලුත් jobs create වෙනවා 170 million. එතකොට අලුත් jobs වලට තමයි ඔයාලා හැඩ ගැහෙන්න ඕන වෙන්නේ. ඒකට අපි මේක කතා කළා ඇත්තටම මේ PBT ආයතනයත් එක්කත් පහුගිය මාස දෙක වගේ ඇතුළත. ඒතකොට අපි රෙකමන්ඩ් කළෙත් මේ කට්ටියට ළමයෙක් ඩිග්‍රිය කරන අතරතුරේ මෙන්න මේ අනාගතයට අවශ්‍ය වෙන අමතර ස්කිල් සෙට් එක කොහොමද මේ ළමයාට දෙන්නේ? මේ ළමයාට ඒ කියන්නේ ඩිග්‍රියට අදාළ පාඨමාලාව කරන අතරතුර ඇඩිෂනල් නොලෙජ් එකක් විදිහට ඒ ජොබ් ස්කිල් සෙට් එක දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජොබ් එකට ෆියුචර් ජොබ් එකට අදාළ වෙන මම මේ කියපු යුනික් ස්කිල් සෙට් එකක් මේ ළමයාට දෙන්නේ කොහොමද? මේක ඉතා වැදගත් කාරණයක්. මම හිතන්නේ PBT ආයතනයකට සූදානම් වෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ඩිග්‍රිය කරන් යන අතරතුරේ ළමයාට මේ ඇඩිෂනල් ස්කිල් සෙට් එකක් කොහොමද දෙන්නේ? ඒවට පුළුවන් monthly වගේ visiting lectures ටිකක් organize කරන්න ළමයා උනන්දු කරවන්න ඒ self learning වලට ළමයෙක් යොමු කරන්න. මොකද අපි හැමෝම මම හැමදාම මේක ළමයින්ට කියන දෙයක් තමයි අපි හැමදාම එන්නේ මේ blank canvas එකක් අරගෙන. blank canvas එකක් අරන් අපි ඉන්නේ. මේකේ paint එක අඳින්නේ අපි. මේ paint එක අපිට ලස්සන විදියට ඇඳලා ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක paint එක විනාශ කරන්නත් පුළුවන්. ඒ choices දෙකම තියෙන්නේ ළමයාගේ අතේ.
ඒක ළමයෙකුට පුළුවන් දැන් ඔයාලා after A level වෙන්න පුළුවන්. A level කරන ගමන් වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ අනාගතය හැඩගස්සා ගැනීමේ වගකීම තියෙන්නේ Tamanට. එතකොට මේක හොඳට හැඩගස්සා ගන්නවද? එහෙම නැත්නම් අපත යනවද කියන එක ඩිසයිඩ් කරන්න ඕන ඔයාමයි. ඉතින් ඒකයි අපි හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරාගෙන Tamanට ගැලපෙන, Tamanගේ knowledge එකට ගැලපෙන, Tamanගේ හැකියාවන් වලට ගැලපෙන හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරාගෙන ඒක කරලා ඉස්සරහට යනවද නැද්ද කියන ඩිසිෂන් එක තමයි ළමයෙකුට ගන්න තියෙන්නේ. මේකට මම පොයින්ට්ස් ටිකක් කියන්නම් ඉස්සරහට. ඔයා කොහොමද ඒක තෝරාගන්නේ, මොකද්ද කරන්න ඕන කියන එකත් මම ඉස්සරහදී තේරුම් කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට ළමයි මේ අපේ ලංකාවේ තියෙන පුරුද්දක් තමයි ළමයි අතාරිනවා. ළමයි ටිකක් කරනවා ඊට පස්සේ ගිහලා අතාරිනවා. සමහරවිට ඩිග්‍රියක් කරන්න පටන් ගන්නකොට ඩිග්‍රියත් මැදදී අතාරිනවා. එහෙම නැත්නම් A level කරනකොට අපි නිකන් හිතමුකෝ A level පටන් ගන්නකොට තිබ්බ උනන්දුව පොත්වලට පවර දාලා සබ්ජෙක්ට්ස් වලට වෙන වෙනම පොත් තියාගෙන ඉතා උනන්දුවෙන් තමයි ළමයා A level ගමන පටන් ගන්නෙ. හැබැයි ගොඩක් ළමයි මේ A level ගමන ඉවර කරනකොට මොකද වෙන්නේ? සමහර අර පොත් සබ්ජෙක්ට්ස් වලට පොත් තුනක් තිබ්බනම් ඒක එක පොතක් බවට පත් වෙනවා. ඒ පොතත් සමහරලාට බ්‍රවුන් කරලා කොහේ සාක්කුවේ දාගෙන යන ලෙවල් එකටපත් වෙනවා. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක දැන් A level වලදී ඒක උනා නම් ඒක කමක් නෑ, ඒක අමතක කරන්න දැන්. මොකද අපිට පිටිපස්සට ගිහිල්ලා මේක වෙනස් කරන්න බෑ. හැබැයි අපිට ඉස්සරහා වෙනස් කරන්න පුළුවන්. ඉස්සරහ අවුරුදු 2 3 වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කළොත් ඔයාගේ ජීවිතය අලුතෙන් හැඩගස්ස ගන්න පුළුවන්. අපි හොඳටම අහලා තිනවා තෝමස් අල්වා එඩිසන් ගැන. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්නකොට අපි අහලා තියෙනවා එයා 999 වාරක් ෆේල් වෙලා තමයි 10 වෙනි සැරේ බල්බ් එක හොයාගත්තේ. හැබැයි අර ෆේල් උනේ එක ෆේල් එකක් නෙමෙයි. ඒ ෆේල් උන හැම පොයින්ට් එකේදීම එයා අලුත් දැනුමක් එකතු කරගත්තා. ඒ කියන්නේ A level කරද්දී සමහරලාට ෆේල් වෙන්න පුළුවන්. සමහරලාට හැම සබ්ජෙක්ට් එකකටම higher gradings නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ෆේලියක් විදිහට කන්සිඩර් කරන්න එපා. ඒකෙන් ඉගෙනගත්ත දෙයක් තියෙනවා. ඒ ඉගෙනගත්ත දේ අපි ඉස්සරහට අරගෙන අපේ ඉස්සර අවුරුදු 2 3 හැඩගස්සා ගන්නවා නම් අන්න එතන අපිට සක්සස් ස්ටෝරි එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මේක තෝමස් අල්වා එඩිසන්ට විතරක් එකක් නෙමෙයි. අපි ගත්තොත් ෆෝඩ් මෝටර්ස්. ඔය වගේම ස්ටෝරි එකක් තියෙන්නේ. පාරේ දුවන්න පුළුවන් කාර් එකක් හදනතුරු හෙන්රි ෆෝඩ් ඒ කාර් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේ හිටියා. එන්ඩ් රිසල්ට් එක සක්සස්ෆුල් කාර් එකක්. ඒ වගේ ඔයාලා හිතුවොත් එහෙම මම ඊළඟ අවුරුදු සාමාන්‍යයෙන් දැන් ඩිග්‍රියක් කළොත් එහෙම එක දිගටම කරන් ගියොත් එහෙම අවුරුදු දෙකමාරක් තුනක් ඇතුළත ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒතකොට මම අද if you determine that I am going to complete my degree during next 3 years and that will happen. අද තීරණය කළොත් ඊළඟ අවුරුදු දෙකමාර තුන ඇතුළත මම මේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා කියලා අනිවාර්යෙන්ම එතෙන්ට යන්න ඔබට හැකියාව හම්බ වෙනවා. මේ සක්සස් ස්ටෝරි වලින් මම කියන්න බලාපොරොත්තු වෙන එකයි. ඔයාලා දන්නා තව ගොඩක් කට්ටිය. ඔයාලා දන්නා මාර්ක් ෂකර්බර්ග් Facebook හොයාගත්ත දැන් Instagram අයිතිත් එයාට. ඒතර මම මේ උදාහරණයක් දවසේ Twitter පටන් ගත්ත එක්කෙනා. ජෝයන් නාතන් Airbnb පටන් ගත්ත එක්කෙනා සොෆියා නාසිකල් කියලා සයිට් එක පටන් ගත්ත කෙනා. මේ ඔක්කොම කට්ටිය මේ මේ යං කාලේ තමයි මෙයාලා බිස්නස් පටන් ගත්තේ. මේ කට්ටිය සාමාන්‍යයෙන් අවුරුදු 20 වගේ වෙනකොට බිස්නස් පටන් ගන්න තියෙනවා. බිස්නස් පටන් ගන්න බිස්නස් ග්‍රෝ කරලා දැන් ඇත්තට මේ ඔක්කොම මම මේ ෆොටෝස් දාලා තියෙන ඔක්කොම අද වෙනකොට බිලියනියර්ස්ලා. ඒතකොට මේ they have done it. ඉතින් ඔයාලට බැරි වෙන්න කියලා හේතුවක් නැහැ. තව පුද්ගලයෙකුට කරන්න පුළුවන් නම් අපිට බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද you all have great potential. You all have great potential. How people explore their potential can be different person to person. People who explore their potential become leaders. Others will work for them. ඒ කියන්නේ මොකක්ද මම මේකෙන් කිව්වේ? මේ අපි හැමෝටම තියෙන එකම potential එකක්. හැබැයි potential එක උරගා බලන්නේ potential එක explore කරන්නේ යම් කිසි ප්‍රමාණයක් විතරයි. හැමෝම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10 දෙනෙක් හිටියොත් එක්කෙනෙක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය මෙතන ලොගින් වෙලා ඉන්න හැමෝටම පුළුවන් එක්කෙනා වෙන්න. මොකද කරන්න ඕනේ? තමන්ගේ potential එක explore කරන්න ඕනේ. ඒකට immediately ඊළඟ step එක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ degree පටන් ගන්න ඕනේ ඊළඟට. degree කරන ගමන් අපි explore කරන්න ඕනේ. සමහරවිට පොඩි software development වැඩක් කරන්න පුළුවන්. මම කියවනේ අද තියෙන tools එක බැලුවොත් ඔයාලට expert කෙනෙක් වෙන්න කලින්ම ඔයාලට වැඩි පටන් ගත්තා. වැඩි පටන් අරන් ඔයාලට පුළුවන් expert කෙනෙක් වෙන්න. මොකද AI ඔයාලට ලොකු support එකක් දෙනවා. ChatGPT ලොකු support එකක් දෙනවා. Gemini ලොකු support එකක් දෙනවා. ඉතින් ඒවා use කරලා තමයි ඔයාලට වෙන තැනකට යන්න පුළුවන් අද. වෙන ගමනක් යන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒවට අපි support කරන්න.
ගයිඩන්ස් දෙන්නම්. කවුරු ඇවිල්ලා මොනවා හරි දන්නේ නැද්ද දෙයක් ඇහුවොත් එහෙම කියලා දෙන්නම්. හැබැයි අපේ පරමාර්ථය තමයි නවත්තන්න එපා. දවසක්වත් පරක්කු කරන්න එපා. ජනවාරියෙම දැන් මේ ජනවාරි වල ඉන්නේ අවුරුද්දකනේ. ජනවාරි මාලක ඩිග්‍රිය පටන් ගන්න. අරන් ස්ටාර්ට් එක දෙන්න. ඒතර අවුරුදු 3ක් යනකොට ඔයාලා ගොඩක් දේවල් අචීව් කරලා තියෙන්නේ. අපිට ඕන ජර්නලිස්ට් කෙනෙක් වෙන්නද ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නද? අද ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජර්නලිස්ට් කෙනෙක් වෙලා වැඩක් නැහැ. ජර්නලිස්ට්ලාට ජොබ් නැහැ. ජර්නලිස්ට්ලාට ජොබ් තියෙන්නේ එහෙමනම් එයා ජෙනරල් මැනේජර් කෙනෙක්, CEO කෙනෙක්, නැත්නම් ඩිරෙක්ට් HR, ඩිරෙක්ටර් ෆයිනෑන්ස්, චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් අන්න ඒ වගේ සීනියර් පොසිෂන් එකකින් ඉන්න ඕනේ. ඔයාට ජෙනරල් ජොබ් එකක සක්සස් වෙන්න නම්. හැබැයි ඔයාට එන්ට්‍රි ලෙවල් එක ඔයාට කරන්න තියෙන්නේ you have to be a super specialist. You have to be a super specialist. I'll repeat again. You have to be a super specialist. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු ඩිග්‍රියක් පටන් ගන්නවා කියලා. කැමැතිම ඩිග්‍රිය එක ලෝ ඩිග්‍රියක් වෙන්න පුළුවන්, බිස්නස් ඩිග්‍රියක් වෙන්න පුළුවන්, software development related ඩිග්‍රියක් වෙන්න පුළුවන්, cyber security related ඩිග්‍රියක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම ඩිග්‍රියක්. තමන්ට කැමැති ඒරියා එක ඩිග්‍රියක් තමයි පටන් ගන්නෙ. එතකොට මේ කැමැති ඒරියා එකේ ඩිග්‍රිය පටන් ගන්න තමන්ට කැමැතිද පටන් ගන්නෙ. එතකොට මේ කැමැති ඒරියාවේ පටන් ගන්න මම කියන්නේ මේ පාත් එකේ අපි හිතමු cyber security කියලා. හැම වෙලාවෙම බලන්න how can I be a cyber security expert? හැම වෙලාවෙම හිතන්න කොහොමද? මම කොහොමද cyber security expert කෙනෙක් වෙන්නේ? මම software development කරන්න කැමතියි. එහෙමනම් මම කොහොමද අද available ඔක්කොම AI tools, generative AI මේ හැම tool එකක්ම use කරලා AI driven software developer කෙනෙක් වෙන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ නැත්තරම දැන් software engineer කියන role එක outdated වෙගෙන යන්නේ. දැන් අපි කතා කරන්නේ life cycle engineer කියලා. ඒක තමයි අලුත් AI එක්ක තියෙන journey එක. life cycle engineer. මේ අපි ඩිග්‍රී කරන අතරතුරේ කටට තව පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ ජර්නි එක මොනවද ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පෙක්ටේෂන් මේවා ගැන පැහැදිලි කරලා දෙන්නම් අනාගතයේදී බට් මේක තේරුම් ගන්න ඕනේ අපි ළමයෙක් විදිහට තේරුම් ගන්න ඕනේ අපි කරන ෆීල්ඩ් එකේ ඩෙප්ත් එකටම ගිහිල්ලා උපරිම කරන්න ඕනේ අපි ටිකක් මේ sorry අපි දේවල් බාගෙට දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ අපේ ලංකාවේ සිරිතක් තියෙන අපි ගොඩක් දේවල් බාගෙට තමයි ඉගෙන ගන්න. අපි ටිකක් දැනගත්තම ආයති කියලා නවත්තනවා. එහෙම බෑ. අපි එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. මොකද අපි එක්ස්පර්ට් කෙනෙක් වුණොත් අපි ලංකාවේ විතරක් නෙමෙයි අපි ග්ලෝබලිම කම්පිටිටිව් රිසෝස් එකක්. ග්ලෝබලිම කම්පිටිටිව් රිසෝස් එකක්. දැන් මම ඔයාලට කලින් කිව්වා දැන් මම ඉන්නේ මේ වෙලාවේ ඉන්නේ මැනිලා වල, පිලිපීන් වල. මම මොකද මේ කරන්නේ? මම කරන්නේ ලංකාවේ අපි software develop කරනවා. අපි ළඟ ඉන්න ළමයි 300ක් විතර අපි ළමයින්ට කියලා software develop කරලා අපි ලෝකේ රටවල් 40ක මේ software එක විකුණනවා. ඒතකොට රටවල් 40ක ඉන්න companies රටවල් 40ක companies 1700ක් විතර මේ අපි ලංකාවේ develop කරපු software එක use කරනවා. අන්න ඒකයි මම කිය ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න කියලා. ඒතකොට ඒ කරන subject එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ස්පෙෂලිස්ට් කෙනෙක් වුණාම අපිට global market එකට යන්න පුළුවන්. ඒතකොට global market එකේ තියෙන opportunities ප්‍රමාණය ලංකාවේ තියෙන opportunities ප්‍රමාණයට වැඩිය ඉතා ඉහළයි. මේක අපි සරලව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා තමන් කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තාම ඒ කැමති ඒරියා එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න කියලා තමයි මම කියන්නේ. දැන් උදාහරණයක් හිතන්නකෝ. What is the difference between cook and chef? දැන් මටත් උයන්න පුළුවන්. I can cook, but I am not a chef. ඇයි මම ඒකේ ස්පෙෂලිස්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි කාට හරි කවුරු හරි කැමති නම් උයන්න හොඳම කැමති කෙනෙක් නම් එයාගේ ටාගට් එක වෙන්න ඕනේ මං කවදා හරි chef කෙනෙක් වෙනවා. software develop කරන්න කැමති කෙනෙක් ඒ field එකට එනවා නම් එයාට expectation එකක් තියෙනවා ටාගට් එකක් තියෙනවා මම කවදා හරි software architect කෙනෙක් වෙනවා. මම AI driven software architect කෙනෙක් වෙනවා. අන්න ඒක තමයි specialist කෙනෙක් වෙනවා කියන්නේ අපි. ඒක day one ඉඳන්ම පටන් ගන්න ඕනේ තමන් කැමති ඒරියේ. products වලත් ඕකයි. දැන් අපි Uber ගත්තොත්, Pick.me ගත්තොත් අපි කියන එක super specialist කෙනෙක්. නිකම්ම ටැක්සි කම්පනියක් නෙමෙයි. දැන් මීයේ පෙරේද තව අලුත් ටැක්සි කම්පනියක් ආවනේ Hello කියලා. මේවා මේ super specialist apps. ඒතර ඒ ෆීල්ඩ් එකේ සාමාන්‍යයෙන් වාහනයක් තියෙනවා, ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, තෙල් ගහන්න පුළුවන්, රෙවෙනියු ලයිසන් එක තියෙන කින්ද පාර ටැක්සි දුවන්න පුළුවන්. හැබැයි එහෙම ටැක්සි කම්පනියකට වැඩිය මේ කට්ටිය වෙනස්. මේ කට්ටිය data මත මේ කට්ටිය ස්පෙෂලායිසේෂන් එක data මේ කට්ටිය data analytics මත දුවන companies මේවා තමයි අපි super specialist කෙනෙක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔයාට individual කෙනෙක් විදියට super specialist කෙනෙක් වෙන්නත් පුළුවන්.
කම්පනියක් විතර සුපර් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ බලන්න තව තියෙන ඔපචුනිටිස් මම මේ ලංකාවේ සිම්පල් එක්සැම්පල් එකක්. අපි කොහොමද ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ? අපි කොහොමද තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්නෙ? මේ අපේ අම්මා කියන ඒ ලේඩි පටන් ගත්තා කැම් බිස්නස් එකක්. YouTube එකේ වීඩියෝස් දානවා, Instagram එකේ ඉන්නවා, FB එකේ ඉන්නවා. දැන් මම දැන් TikTok කරනවා. දැන් කැම ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒක ලොකු බිස්නස් එකක් හැදුවා පොඩි කාලයක් ඇතුළත. ඊට පස්සේ මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නේ. සමහරවිට දැන් ඔයා ඩිග්‍රී කරනකොට සමහරවිට පාර්ට්නර්ස් දෙන්නෙක් ඉන්න පුළුවන්. එකතු වෙලා පුළුවන් මේ වගේ සෝෂල් මීඩියා යූස් කරලා ඉෆෙක්ටිව් දෙයක් කරන්න. travel with wife කියලා සයිට් එකක් හදාගෙන සෝෂල් මීඩියා වල ඒකට ලොකු බිස්නස් එකක් කරනවා. මේ වගේ අද තියෙන ඔපචුනිටිස් ප්‍රමාණය අරන් බැලුවොත් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කියවනේ අලුතෙන් jobs කොච්චර ක්‍රියේට් වෙනවද? 170 million new jobs will be created during current 10 years. ඒ වගේම 92 million jobs will move away. ඒවා obsolete වෙනවා. ඒ jobs obsolete වෙනවා. හැබැයි කියන්නේ අද job එක obsolete වෙන්න පුළුවන්. ඇයි? අපි ඒක අදට ගැලපෙන විදිහට නවීකරණය කරලා නැති හින්දා. හැබැයි අපේ යුතුයකමක් තියෙනවා. අපේ ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ අදට ගැලපෙන ස්කිල් සෙට් එක මොකද්ද? අන්න ඒකට අනුව අපි හැදගන්නේ කොහොමද? මම again කියන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා software engineer කෙනෙක් වෙනවා නම් අද AI දන්නේ නැති software engineer කෙනෙක් කියලා වැඩක් නැහැ. ඔයාට job එකක් හම්බෙන්නේ නැහැ. ඔයා cyber security job එකක් හොයනවා නම් ඒක expert කෙනෙක් වෙන්න ඕනේ. ඒක specialize කරන්න ඕනේ. ඒකට කොහොමද AI use කරන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. generative AI කොහෙන්ද use කරන්නේ? prompt engineering කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපි කරන job එක අපි අදට ගැලපෙන තාක්ෂණයත් එක්ක මුසු කරලා ඉස්සරහට යන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. මේක ඉතාල වැදගත් කාරණයක්. මොකද මේක තේරුම් ගන්න නැතුව අපි කොච්චර නිකන් ඩිග්‍රියක් කළා එළියට ආවා කියලා ජොබ් එකක් අද හම්බෙන්නේ නැහැ. මම මේක ලංකාවේ තරම් නෙමෙයි ග්ලෝබල් මාකට් එකේ. ඒතර අපි අර අනික් අය නොදන්න දෙයක් අලුතෙන් අපි දන්නේ නැත්නම් ඕක හරි අමාරු වෙනවා. So opportunities for you are endless. Opportunities are endless. We are living in an unlimited opportunity world. කියන්නේ මම ඒකනේ කියන්නේ නිකන් හිතන්න 92 million jobs අයින් වෙනකොට 170 million අලුත් jobs එකතු වෙනවා මාකට් එකට. අන්නේ 170 million අලුත් jobs වල එක job එකක් නෙවලා හොයාගන්න ඕනේ. අන්න ඒකට තමයි අපිට ඔය මං කියපු දේවල් කරන්න වෙන්නේ. සුපර් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න ඕනේ අන්න ඒකට. දැන් මොකද්ද දැන් අපි හිතමුකෝ දැන් මං බේස් එක දුන්නා වල දන්නවා දැන් කොහෙටද අපි යන්නේ කියලා. මොකද්ද මේ කැරියර් ගයිඩන්ස් එකද මං ඔයාලට කැරියර් ගයිඩන්ස් එකක් දෙනවා නම් මොකද්ද මං කරන්න ඕනේ? මං ඉස්සෙල්ලාම කරන්න ඕනේ provide a bridge between university, schools and work. දැන් ඔයාලා අපි උදාහරණයක් හිතන්නකෝ ඔයාලගේ ස්කෝලින් අවුට් එක දැන් යුනිවර්සිටි යනවා. යුනිවර්සිටි එකෙන් පස්සේ work life එක පටන් ගන්නවා. එතකොට මේ යුනිවර්සිටි අවුරුදු 3 ඇතුළත ඔයාලට පුළුවන්ද මේ work life එකේ තියෙන gap එක fulfill කරන්න? කොහොමද ඔයා work life එකට හැඩගැහෙන්නේ? අපි කොහොමද මේ work life එකට අපි මූණ දෙන්නේ? අපි මොනවද skills අපි develop කරගන්න ඕනේ? අන්න ඒක තමයි තා වැදගත් වෙන්නේ. කැරියර් ගයිඩන්ස් එකක් දෙනවා කියන්නේ ඒකයි. දැන් ඔයාගේ අපි සමහරලාට දැන් උදාහරණයක් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ආවොත් PIBT එකට අපිට පුළුවන් ඔයාගේ දැන් තියෙන ලෙවල් එක ඇක්සස් කරලා ඔයාට උපදෙසක් දෙන්න මෙන්න මෙහෙම තමයි ඔයා ඊළඟ අවුරුද්ද හර අවුරුදු දෙක හරි අවුරුදු තුන ඇතුළත හැඩගැහෙන්න ඕනේ මේ ජොබ් මාකට් එකේ ගැලපෙන විදිහට. Assist students in choosing an opportunity and sensible career. අපි කොහොමද ඔයාලට ගැලපෙන කැරියර් එකක් අපි ඩෙවලොප් කරගන්නේ? කැරියර් එකට මූව් වෙන්නේ කොහොමද? ඔයාලගේ තියෙන ස්කිල් සෙට් එකයි අලුතෙන් ඇඩ් කරන ස්කිල් උයි එකතු කරලා. කියන්නේ ඔයාලගේ හැමෝලගම ස්කිල් එකක් තියෙනවානේ. මම කිව්වේ ඒකනේ. Ola good people who can learn something new. Ola capable. Ola capable people you all can learn something new. අන්නේ capabilities එක use කරලා අපි කොහොමද අපිට ගැලපෙන කැරියර් choose කරලා ඒකට අදාළ වෙන competencies ටික අපි එකතු කරගෙන ඉස්සරහට යන්නේ. මෙන්න මේක කළොත් ඔයාලට පොඩි කාලයක් ඇතුළත කැරියර් එකේ ලොකු තැනකට යන්න පුළුවන්. දැන් මගේ බලාපොරොත්තුවක් තිබ්බා අවුරුදු 35 වෙනකොට CEO කෙනෙක් වෙන්න ඕන කියලා. අවුරුදු 35 වෙනකොට CEO level එකට එන්න ඕන කියලා. ඒක මම achieve කළා. ඒ කියන්නේ දැන් ඔයාලා සමහරවිට දැන් අවුරුදු 20ක් වෙන්න පුළුවන්. ඒතර අවුරුදු 15ක් තියෙනවානේ. ඉතින් මේ 15 ඇතුළත කොහොමද ඔයාලගේ ජීවිතේ හැඩගස්සගෙන එතෙන්ට යන්නේ කොහොමද?
ඒකට හරියන උපදේශයක් තමයි මේ දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද මගේ ස්කිල් සෙට් එක දැන්ට තියෙන. මම මොනවටද දක්ෂ? සරලව කිව්වොත් එහෙම. මම දැන් මොනවද දන්නේ? මම මොනවටද දක්ෂ? දැන්ට මම මොනවද දන්නේ? What I'm good at? What are the things I can do at the moment? So what are the new skill set I should acquire? මම අලුත් skills මොනවද acquire කරන්න ඕනේ? මෙන්න මේ ටික එකතු කරපුවම තමයි ඔයා කැරි එකක් ඩිවලොප් කරගන්න පුළුවන් චරිතයක් බවටපත් වෙන්නේ. පුද්ගලෙක් බවටපත් වෙන්නේ. ඒක ඉතා වැදගත්. ඒකට පළවෙනි එක තමයි තමන් ගැන අවබෝධයක් තමන්ට ඇති කර ගැනීම. තමන් මොනවද දන්නේ? තමන් මොනවටද දක්ෂ? මෙන්න මේ දෙක හොඳට හොයලා බලන්න ඕනේ. මේක ඉතා වැදගත් කාරණයක්. Okay? What you are good at? What you are capable of? What do you know? කොලයක් කරන් ලියන්න. බ්ලැන්ක් පේපර් එකක් අරගෙන ලියන්න. මම මේවට දක්ෂයි. මම මේවා කරන්න දන්නවා. මම මේ දේවල් වලට කැමතියි. මම හැමදාම කියන්නේ ක්‍රිකට් ගන්න හොඳට කැමති නම්. කැමතිකම විතරක් මදි. කේබල් වෙන්නත් ඕනේ. කැමතිකම තිබ්බ කියලා හරියන්නේ නැහැ. කැමතිකමත් සමග if you are capable of playing cricket. අන්න ක්‍රිකටින් කැරියර් එකක් ඩෙවලොප් කරන්න. අපි කැමති කියන එක මදි. දැන් මමත් ක්‍රිකට් කැමතියි. මම ක්‍රිකට් කැමතිද මම කරන්නේ ක්‍රිකට් බලන එක. මොකද මට ගහන්න බෑ. I'm not a good cricketer. I'm not a capable cricketer. So but I like. Like is not enough. I like to play cricket. I like cricket. But that is not enough. අපි කැමති කියන එක ඒක හරියන්නේ නැහැ. අපි කැමති වගේම අපි කැමති මොනවද? ඒ කැමති වගේ අපි capable මොනවද? අන්න ඒ දෙක තේරුම් ගත්තොත් අන්න ඒ ලයින් එකේ අපි තවදුරටත් ඉගෙන ගන්න තමයි අපි කරන්නේ. අපි නම් සයිබර් සිකියුරිටි පැත්තට කැමතියි. මට සයිබර් සිකියුරිටි පුළුවන්. මොකද මම කරන්න ඕනේ. මම මේකම ඉගෙන ගන්නවා. කරලා මම ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. So understand career planning. අපි career එකක් හැම වෙලාවෙම plan කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මගේ ලයිෆ් එකේ නම් මම අවුරුදු 20 ඉඳන් මම හැම අවුරුදු 5ම plan කළා. ඒ කියන්නේ මගේ 20 25 මොනවද කරන්නේ? 25ට ආවට පස්සේ 25 30 කොහොමද කරන්නේ? ඒකත් මම අවුරුදු 5ක් ඉවර වෙනතුරු බලන් ඉන්නේ නැහැ. දැන් 20 25 අවුරුද්දේ මම 20 ඉඳන් අවුරුදු 5ක මගේ plan එකක් තියෙනවා. තිබ්බා. ඒතර 21 වුණාට පස්සේ අවුරුද්දක් ඉවරනේ. මම ඒ අවුරුද්දේ මොනවද උනේ? අවුරුද්දේ assessment එකක් කරලා තව අවුරුද්දක් අනිත් පැත්තෙන් add කරගන්නවා. ඒ කියන්නේ මට එතකොට තියෙනවා 21 26 අවුරුදු 5. ඒ වගේ හැම වෙලාවෙම අපිට අපි ළඟ plan එකක් තියෙන්න ඕනේ. ඒතකොට ඊළඟ අවුරුදු 5 plan එකේ තියෙන්න ඕනේ I'm going to complete a degree. I'm going to acquire the degree qualification. ඒක එක. දෙවෙනි එක වෙන්න පුළුවන් I'm going to develop some very specific skill set. Unique skill set. Specialist skill set. මම develop කරගන්නවා. මටම ගැලපෙන මම very unique skill set එකක් මම develop කරගන්නවා. තව බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. එහෙමත් තියෙන්න පුළුවන්. එහෙමත් තියෙන්න පුළුවන්. ඒක කමන්නේ. ඒක කමන්නේ. So හැබැයි අවුරුදු 5ට ගැලපෙන අවුරුදු 5ට අවුරුදු 20ක plan එකක් දාන්න එපා. අවුරුදු 5කට achieve කරන්න පුළුවන් line item දෙකක් තුනක් හදාගන්න. So learn important information about working. තේරුම් ගන්න job එකක් කියන්නේ මොකක්ද? job එකට අවශ්‍ය skill set එක මොනවද? මොන වගේ jobs available තියෙන්නේ? දැන් ඔයාලට පුළුවන් World Economic Forum කියලා search කරලා නැත්නම් ChatGPT එකේ ගහලා ඒකේ report එක download කරලා report එක කියලා බලන්න පුළුවන්. එතකොට දැනගන්නවා මොන වගේ opportunities තියෙන්නේ. මම කියවනේ 119 new job opportunities are available during current 10 years. දැන් ඔයාලා කියලා හොයන්න ඕනේ මොනවද 119 million jobs? මොකද ඒක දන්නේ නැත්නම් ඔයාට ඒක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. So ඒ වගේම ගිහිල්ලා බලන්න determine your personality and career interest. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. මගේ personality එක මොනවද? මට ගැලපෙන්නේ මොනවද? මගේ interest එක මොනවද? මම capable මොනවටද? මේක ඉතා වැදගත්. Exploring online resources for career planning. ඉතින් මේකට online resources තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. සමහරවිට ChatGPT වල ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. Gemini ගිහිල්ලා search කරන්න පුළුවන්. එහෙම නැත්නම් Coursera ගිහිල්ලා course එකක් කරන්න පුළුවන්. ගොඩක් ඒවා free. LinkedIn profile එකක් තියෙනවා නම් LinkedIn profile එක හදාගන්න පුළුවන් නැත්නම් sorry හදාගෙන ගිහිල්ලා ඒකේ තියෙන online courses ඒ online program වලට කරන්න පුළුවන්. අද ගොඩක් learning free. ඉතින් මේවා ඉගෙන ගන්න. Understanding the trends of the labor market. මම කිව්වා වගේ
මම නම් ගොඩක් වෙලාට World Economic Forum එක follow කරන්නේ. මොකද ඒකේ තියෙනවා global trends. අපි ලංකාවේ trends බලනට වැඩිය අපි global trends බැලුවොත් මොකද අද බැලුවොත් අපි we are talking about a global village, connected world. අද ඉන්ටර්නෙට් හැමෝටම තියෙනවා. අපිට සයිට් එකට යන්න ඕන නම් ඕනම තැනකින් ඕනම වෙලාවක ඕනම සයිට් එකකට යන්න පුළුවන්. ඒක තමයි වැලියු එක. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම බලන්න මේ ලේබර් මාකට් එකේ changes. දැන් උදාහරණයක් හිතන්නකෝ ඕස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් වලට තියෙන ස්කිල් සෙට් එක ඇනුවලි වෙනස් වෙනවා. ඉතින් ඔයාට ඕස්ට්‍රේලියා මයිග්‍රේට් කරන්න බලාපොරොත්තුවක් කරනවා නම් ඩිග්‍රී කම්ප්ලීට් කරලා ඔයා දැනගෙන ඉන්න ඕනේ මොනවද ඉස්සරහට අවශ්‍ය වෙන ස්කිල් ටික. ඒක ඉතාලි වැදගත්. දැන් බලන්න මම මේ අද ගත්ත report එකේ fastest growing jobs 25-30 මේ ඊළඟ අවුරුදු 5 ඇතුළත fastest growing jobs a big data specialist. ඒ කියන්නේ data science පැත්තේ නැත්නම් software engineering degree එකක් කරන ගමන්ම ඔයා data science පැත්ත ඉගෙන ගත්තොත් ඒක පුළුවන් වාට කරන්න. software engineering degree කරන ගමන්ම වාට data specialize කරන්න පුළුවන්. fintech engineer. ඒ කියන්නේ engineer කෙනෙක් වෙනවා financial technology පැත්තේ specialize කරනවා. AI and machine learning specialist. මම ඉස්සෙල්ලා කිව්වා වගේ AI සහ machine learning ඔය generative AI නැත්තම් ඔයාලට දන්නවා දැන් ගොඩක් වෙලාවට මේ Gen AI applications තමයි ඉස්සරහට එළියට එන්නේ. ඒක පැත්තේ software and application developer with AI skill set, security management specialist. මේවා තමයි මේ high demand jobs. ඉතින් අපි බලන්න ඕනේ අපි technical පැත්තේ job එකකට එනවා නම් අන්න මේ පැත්තේ specialize කරන්නේ කොහොමද? සමහරවිට ඔයා කැමති law වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට අපි බලනවා මම කොහොමද lawyer කෙනෙක් වෙන ගමන් AI ටිකක් ඉගෙන ගන්න. අමතර දෙයක්. ඒතකොට ඔයා lawyer with AI knowledge. ඔයා business degree එකක් කරනවා. මම HR තමයි මගේ specialization. මම HR පැත්තට තමයි move වෙන්න බලාපොරොත්තු වෙන්නේ. business degree කරලා. ඒතකොට මම කරන්නේ මොකක්ද? මම business degree කරන ගමන් HR ඉගෙනගෙන AI කොහොමද HR domain එකේ use කරන්න කියලා ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපි අද දැනගන්න ඕනේ මේ මොනවද මේ fastest growing job categories, how can I develop my skill set to suit those jobs. ඒකට පළවෙනි එක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ learn about you. learn about careers. ඔය දෙක mix කරලා plan එකක් ගහ ගන්න ඕනේ. මම මොනවටද කැමති, මම මොනවටද දක්ෂ, මම enjoy කරන්නේ මොනවද? අන්න ඒකට හරියට career එකක් select කරලා ඒකට හරියට degree එකක් කරන ගමන්ම ඒකට plan එකක් ගහ ගන්න ඕනේ grow වෙන්න. මේක ඉතින් ලොකු අමාරු වැඩක් නෙමෙයි. මේක සරලව කරන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳ plan එකක් තියෙන්න ඕනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. Okay? So skills for the workplace. What skills do you need to be successful in work? මේකනේ දැනගන්න ඕනේ. නැත්තම් ඔයා obsolete වෙනවා. ඔයා ටික කාලයක් යනකොට කියයි කම්පැනි එකෙන් මේ ස්කිල් සෙට් එක දැන් කම්පැනිට අවශ්‍ය නැහැ. ඒකින්ද අපිට තවදුරටත් ඒවා තියාගන්න බෑ කියලා. ඒ වෙන්න පුළුවන්. මොකද අපි හැම වෙලාවෙම බලන්න ඕන අපි කොහොමද කම්පිටිටිව් වෙන්නේ ඉන්න ජොබ් එකට. අපි සක්සස්ෆුල් ජොබ් එක සක්සස්ෆුල් වෙන්න අපි මොන ස්කිල් සෙට් එකද අපි කන්ටිනියු කරන්නේ. මම කියවනේ දැන් software engineer role එක change වෙනවා life cycle engineer විදියට. එහෙමනම් අපි අද බලන්න ඕනේ life cycle engineer කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන competencies ටික මොනවද? skills මොනවද? what skills I should develop to be a competent life cycle engineer. ඉතින් මේක Gemini වල ගිහලා ගහලා බැලුවත් ඒ කට්ටිය කියනවා ගයිඩ් කරනවා ඔයාලට. මෙන්න මේ skills ඉගෙන ගන්න කියලා ගයිඩ් කරයි. ඔයාට ටිකක් prompt engineering තමයි දැනගෙන ඉන්න ඕනේ. මම හැමදාම කියනවා වගේ ඔයාට මොකක් හරි AI හරි prompt engineering ඉගෙන ගන්නවා නම් පැය 20ක් එක දිගට කියන්නේ අපිට අද පැය දෙකක් දානවා හෙටත් පැය දෙකක් අනිද්දාත් පැය දෙකක් ඒ වගේ දවස් 10ක් එක දිගට පැය 20ක් දැම්මොත් ඒක ඉගෙන ගන්නවා ඔයා. ඒතර ඔයා දැනගන්නවා කොහොමද prompt engineering කරන්නේ effectively. අන්න ඒ prompt engineering knowledge එක පාවිච්චි කරලා අර specialized skill එක acquire කරනවා. ඕක තමයි කරන්න ඕනේ. බලන්නකෝ share employers who consider the stated skills to be core skill for their workforce. මේ දැන් තියෙන skill set එකක් අපි කතා කරන්නේ. ඒතර ඔය job එක හරි degree කරන අතරතුරේ specialized subject එක degree කරන අතරතුරේ මොකද කරන්න ඕනේ? ඔයා මෙන්න මේ core skills ටික develop කරගන්න ඕනේ. මොනවද මේ? analytical thinking. අපි කොහොමද අපි analytical thinking develop කරගන්නේ? අපි මේක guide කරන්නම් ඔයාලට. ඔයාලට සමහරවිට case studies දෙන්න පුළුවන් ඔය analytical thinking develop වෙන. ඔයාලට group work දෙන්න පුළුවන් analytical thinking develop වෙන. case studies දෙන්න පුළුවන්. assignments දෙන්න පුළුවන්. එතකොට resilience, flexibility and agility. ඒ කියන්නේ අපි resilience දැන් අපි දන්නවා අපි කුණාටුවක් වල දැන් මේ වෙනකොට සමහරලාට වහිනවා. අදත් වේද එක එච්චරම හොඳ නැහැ. ඉතින් මේවට අපි කොහොමද ඔරොත්තු දෙන්නේ? ඔරොත්තු දීමේ හැකියාව කොහොමද අපි? ඒ වගේම අපේ flexibility එක, අපේ adaptability එක. මොකද technology change වෙනවා.
ලෝකෙ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකෙට හැඩ ගැහෙන්න අපිට පුළුවන්. හැඩ ගැහෙන්නේ නැත්නම් අපි ඔබ්සලීට් වෙනවා. අපිට ජොබ් එකක් නැති වෙනවා. අපි හැඩ ගැහුන්නේ නැත්නම්. අපි දැන් software engineer ඔබ්සලීට් වෙනවා. හැබැයි software engineering කරන ගාම AI දැනගෙන life cycle engineer කෙනෙක් වුණ ගාම අන්න අපෝ competitiveness එක හැදෙනවා. එතකොට leadership and social influence. අපේ social skills කොහොමද develop කරන්නේ? අපිට කොහොමද socially අනික් කට්ටියව influence කරන්න පුළුවන්? creative thinking අපිට creative වැඩක් කරන්න පුළුවන්ද? අපිට තව කෙනෙක්ගෙන් copy කරන්න නැතුව blank paper එකක් අරන් අලුත් design එකක් කරන්න පුළුවන්ද? අලුතෙන් project plan එකක් හදන්න පුළුවන්ද? අලුතෙන් budget එකක් හදන්න පුළුවන්ද බින්දුවේ ඉඳගෙන? අන්න ඒක තමයි creative thinking. අපිට creative thinking තියෙනවා. අපිට අලුත් දෙයක් අලුතෙන් හිතන්න පුළුවන්ද? මම problem එකක් කිව්වා මේකට හරියන software එකක් develop කරන්න පුළුවන්ද? design කරන්න පුළුවන්ද? මෙන්න මේවා තමයි core skill. මම මෙතන 26ක් දාලා තියෙනවා. ඔය 26 මොන වෙන්නේ නැහැ. මට මම කියනවා ජොබ් එකට ගැලපෙන ටික සිලෙක්ට් කරලා ඒ ටික ඩෙවලොප් කරගන්න ඕනේ ජොබ් එක ඩිග්‍රී කරන අවුරුදු 3 ඇතුළත. කොහොමද මේ සමහර ස්කිල්ස් අපි ඩෙවලොප් කරගන්නේ? of course දැන් ඉස්කෝලේ ගිහින් ඉවර වෙතිනේ. ඒතර ඉස්කෝලෙන් අපි සමහර ස්කිල්ස් ඩෙවලොප් කරගත්තා. ඊට පස්සේ වල යුනිවර්සිටි එකට දැන් ඇතුළු වෙනවා. ඒතර යුනිවර්සිටි එකෙන් අපි තව ස්කිල් සෙට් එකක් ඇක්වයර් කරනවා. ඒතර ඒ ලෙක්චරර්ස් ලගෙන් වෙන්න පුළුවන්, ඒ කරන කෝස් වර්ක් වලින් වෙන්න පුළුවන්, අසයින්මන්ට්ස් වලින් වෙන්න, යුනිවර්සිටි අසයින්මන්ට්ස් වලින් වෙන්න පුළුවන්. අපි ස්කිල් සෙට් එක ඩෙවලොප් කරනවා. ඊට පස්සේ අපි සෝෂල් ඇක්ටිවිටීස් කරනවා. හරි අපි හිතමුකෝ දැන් තිබ්බා මේ කුණාටුව. ඒතර මොකද කරන්නේ? අපිට පුළුවන් ද වොලන්ටියර් කෙනෙක් විතර ගිහලා උදව් කරන්න. අන්න එතකොට අපි සොසයිටි එකක් එක්ක ගැටෙනවා. We are working in a society. We work with multiple people, a diverse crowd. So we develop certain social knowledge. So by doing social activities, you develop social knowledge as well. That is also important. Hobbies කරලා. අපි හොබියක් කරනවා කියන එකත් වැදගත්. ඒක සමහරවිට බැඩ්මින්ටන් ගානයක් වෙන්න පුළුවන්. ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. වෙන හොබියක් වෙන්න පුළුවන්. ඒ හොබි එක කරන අතරතුරත් අපි ස්කිල් සෙට් එකක් අක්වයර් කරනවා. එහෙම නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ volunteer activities, community work. මේවට engage වෙන්න. මොකද අපි මම ඔක අවුරුදු 25කට විතර කලින් 26 27කට විතර කලින් කියපු කමෙන්ට් එකක් තියෙනවා. මම කිව්වා මේ අපේ එක්ස්පීරියන්ස් කියන්නේ අවුරුද්දේ කැලෙන්ඩර් අවුරුද්දේ 365ක් දවස් ගත වීමක් නෙමෙයි. අපේ එක්ස්පීරියන්ස් කියන්නේ the work we do during that period. Okay, what activities we perform during that period. Things we learn by doing those activities during that period. So that is what is important. That is we call experience, not just the number of days passing by, but the competencies you acquire by doing things during that calendar year. That is experience. ඉතින් අපි මේ volunteer කළත්, community service එකක් කළත්, social activities වල engage වුණත්, university එකේ actively engage වුණත්, council එකට join වුණත් university එකේ මේ ඔක්කොගෙම hobby එකක් කළත් මේ ඔක්කොගෙම අපි skill set එක develop කර ගන්නවා. Unfortunately අද සමහර ළමයි mobile එකකට කොටු වෙලා ඉන්නවා. mobile එකයි scroll කරන්නයි කොටු වෙලා ඉන්නවා. ඒකෙන් අයින් වෙන්න. ඒක ඉතා වැදගත්. මම කියන්නේ ඒකෙන් අයින් වෙන්න කියන්නේ මේ දවසකට විනාඩි 15ක් 20ක් එකේ ඉන්නවා කියන එක නෙමෙයි. මම දැකලා තියෙනවා සමහර ළමයි පැය ගණන් ඇඳට ගිහිල්ලා මොබයිල් එක අතේ තියාගෙන ස්ක්‍රෝල් කර කර ඉන්නවා ඉතින්. ස්ක්‍රෝල් කරනවා, ලයික් එකක් දානවා, කමෙන්ට් කරනවා, ස්ක්‍රෝල් කරනවා, ලයික් එකක් දානවා, කමෙන්ට් කරනවා. ස්ක්‍රෝල් කරනවා, ලයික් එකක් දානවා, කමෙන්ට් කරනවා. ඒක ලයිෆ් එක නෙමෙයිනේ. ඊටදී ලස්සන ලයිෆ් එකක් තියෙනවා අපිට. So we all have very beautiful life beyond that. මොකද අරකට උනහම අපි ඒකට බැහැ වෙනවා. එතනින් එහාට ඇහැ ගන්න බැරි වෙනවා අපිට. අපිට ගොඩාක් දේවල් අතපසු වෙනවා. ගොඩාක් දේවල් අමතක වෙනවා. ගොඩාක් දේවල් කරන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද අර කලාට කවන්නේ නැහැ. විනාඩි 10ක් 15ක් ඇති. අයින් වෙලා අපිට මේ engagement එකෙන් තමයි ගොඩක් skill set එක develop වෙන්නේ. මොකද මම අර ඔය mobile එකක් අරන් social media බැලුවා කියලා skill develop වෙන්නේ නැහැ. So finally, what are the tips for success? Most importantly, learn fast. Learn fast. අවුරුද්දක් දෙකක් තුනක් ඩිග්‍රියට දාන ටයිම් එක effectively utilize කරන්න ඕනේ. You must utilize those 2 to 3 year period very effectively to learn fast. That is very important. Learn much as you can. Learn much as you can. ඒක තමයි තා වැදගත් වෙන්නේ. ඔය ලයිෆ් එක ඇතුළත accept challenges. සමහරලාට යුනිවර්සිටි එකේ අපි හිතමු ස්ටුඩන්ට් යුනියන් එකක් ෆෝම් කරන්න පුළුවන්. මොනවා හරි social activities වලට. එහෙම නැත්නම් volunteer වැඩවලට. අත උස්සලා I'm there කියලා join වෙන්න. ඇයි ඒ? අන්න එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා.
මගේ අද සක්සස් එක තියෙන්නේ එහෙම කරපු හින්දා. සමහරවිට දන්නේම නැති වැඩවලට එන්ගේජ් වෙනවා. මොකද දන්නේ නැති වැඩකට එන්ගේජ් වුණා මම ඒක ඉගෙන ගන්නවා. That is very important. Invest more time in acquiring knowledge. Time එක දාන knowledge acquire කරන්න. හැම වෙලාවෙම අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක් කියවන්න. පොතක් කියවන්න. පොඩ්කාස්ට් එකකට සවන් දෙන්න. මම කියන්නේ හොඳ ඒවට. වැඩ නැති එකට සවන් දෙන්න එපා. මොකද මේ ඊළඟ අවුරුදු 5 කියන්නේ ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් අවුරුදු 5ක්. සාමාන්‍යයෙන් අවුරුදු 18 30 කියන කාලේ ඉතාම වැදගත් කාලයක්. මම ඇත්තට මේ කාලේ I utilize very effectively for learning and working. So අද success එක තියෙන්නේ එතන. ඒකින්ද මේක මගේ අරව ගන්න එපා. කවුරු හරි අවුරුදු 18යි 30යි අතරේ ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ කාලේ ඉතා වැදගත්. මේ කාලේ තමයි හොඳටම අපිට ස්කිල් සෙට් එකක් ඇක්වයර් කරන්න පුළුවන්. Raise your bar, increase capacity. ඔයාලගේ මේ බායක රේස් කරනවා කියන්නේ මොකක්ද? අපිට ස්ට්‍රෙස් වෙනවා කියලා අහලා තියෙනවානේ. දැන් විභාගයක් ලඟ වුණාම ස්ට්‍රෙස් වෙනවානේ. දාඩිය දාගෙන නිින්ද යන්නේ නැහැ සමහරලාට. බාඩිය ගැක්කුම වෙනවා. කණ්ඩ අපිරියයි. මේ මොකද ස්ට්‍රෙස් එක. ඇයි අපි රෙඩි නෑ ඒ කඩයිමට. A level ලියන්න අපි රෙඩි නෑ. ඒකට හොඳම දේ තමයි අපි කලින් වැඩ කරලා readiness එක හදාගන්න එක. අපිට increase your capacity. ඔය capacity එක වැඩි කරන්න අපේ බායක automatically උඩ යනවා. අපිට handle කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. අපි බය නැති වෙනවා. අපිට confidence හැදෙනවා. අන්න ඒක තමයි අපිට we can handle higher level of stress. ඔක ඉතාල වැදගත්. Explore opportunities. අලුත් දේවල් හොයන්න. අලුත් දේවල් වලට engage වෙන්න. අලුත් දේවල් කරන්න බලන්න. දැන් අද හිතමුකෝ ඔයාලා prompt engineering දන්නේ නැහැ කියලා. මං කිව්වා වගේ අද ඉඳන් අදත් පුළුවන් නේ. දැන් මගේ වෙලාව 10 වුණාට ඔයාලගේ වෙලාව තාම 7:00යිනේ. දැන් තා පැය දෙකක් දාන්න පුළුවන් නෝන. අදම මේ සෙෂන් එක ඉවරුනාම prompt engineering ඉගෙන ගන්න පැය දෙකක් දාන්න. YouTube එකේ ගහන්න prompt engineering podcast. YouTube එකේ තියෙනවා. ඉගෙන ගන්න. ඊට පස්සේ කියලා ටිකක් practice කරන්න. ඒ පැය දෙකේව 10ක් කියලා දවස් 10 දැම්මොත් දවස් 10කට පස්සේ ඔයා පැය 20ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඔයා prompt engineering දන්නවා. හරි සරලයි. හරිම සරලයි මම කියන දේ. හැබැයි කරන එක තමයි අමාරු. හැබැයි මොකද දවස් 10ක් කරන්න බෑ එක දිගට. ඔය දවස් 10 ඇතුළත වෙඩින් එකට යන්න වෙන්න පුළුවන් ෆැමිලි, තව කාගේ හරි වෙන වැඩකට යන්න වෙන්න පුළුවන්, ඉස්කෝලේ යන්න පුළුවන් වැඩකට, ඩිග්‍රිය පටන් ගන්න රෙජිස්ටර් වෙන්න යන්න පුළුවන්. කමන්නේ ඒ ඔක්කොම කරන්න. කරලා රෑ ගෙදර ගියාම පැය දෙකක් දාන්න. So you have to explore opportunities. That is very important. Do different things and do things differently. Do different things. එතකොට මොකද මම මේ කියන්නේ why I am asking you to do different things. අන්න එතකොට තමයි තේරුම් ගන්නේ what you are capable. ඔයා capable මොනවටද කියලා තේරුම් ගන්න යන්නේ එහෙම කළොත් තමයි. Do things differently. දැන් කරන දේ වෙනස් විදිහකට කරන්න. ඒ උදාහරණයක් ඩිල්ෂාන් ක්‍රිකට් ගගා ඉන්නකොට ඔයාලා දැක්ක එකපාරම පිටිපස්සට කියන්නේ අනිත් පැත්ත හැරිලා ඔළුව නමලා බෝලට ගහනවා බැත්ත අනිත් පැත්තට පිටිපස්සට. මොකක්ද ඒ කරේ? ක්‍රිකට් නේ ගහන්නේ කොහොමද? ඒ ගහන ක්‍රිකට් එක වෙනස් කරලා ගෙවුවා. අලුත්ම ෂොට් එකක් ඉන්වෙන්ට් කළානේ. ඩිල් ස්කූප් කියලා. අන්න do things differently. try කරන්න. අද කරන වැඩේ ඒ විදිහටම කරන්න ඕන කියලා ගන්න නෑනේ. ඒ වැඩේ වෙනස් විදිහකින් කරන්න බලන්න. So do you really want to work for someone? Or do you want to start your own business after developing a very unique skill set? මගේ recommendation එක නම් ජොබ් එකක් කරනකොට plan කරනකොට වැඩිය තමන්ගේම දෙයක් කරන්නේ කොහොමද මගේ ඩිග්‍රිය ඉවර වෙනකොට මම ඒකට කමිට් කරන්නේ කොහොමද මම ඒකට හරි ඩිග්‍රියක් තෝරගන්නේ කොහොමද මම ඒකට හරි උපදේශනයක් ගන්නෙ කොහොමද කරලා මම ඒ අවුරුදු 3 effectively use කරලා අවුරුදු 3 ඉවර වෙනකොට මටම කියලා බිස්නස් එකක් හදාගන්නේ කොහොමද can I work for you one day මට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අවුරුදු 10කට විතර පස්සේ මම මේ සම්පත් මෙහෙම කිව්වා මම ඒකින්ද හරියට ඩිග්‍රියට ඉන්වෙස්ට් කරා අවුරුදු 3 ඇතුළත මම වෙලාව නාස්ති කර හිටියේ නෑ ජනවාරිම ඩිග්‍රිය පටන් ගන්න මම ඩිග්‍රී ඉවර කරගත්තා ඩිග්‍රිය ඇතුළත මම මේ දේවල් අලුත් දේවල් ඉගෙන ගත්තා ඒ ඉගෙනගත් දේවලින් මම මේ බිස්නස් එක පටන් ගත්තා දැන් මම ළඟ 300ක් වැඩ කරනවා අන්න ඒක තමයි වැදගත් වෙන්නේ අපිට අවුරුදු 10 15 20ක එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ නෑ කම්පැනියක් පටන් ගන්න කම්පැනියක් ග්ලෝබල් මාකට් එකකට යන්න අපිට පුළුවන් පොඩිවට පටන් ගන්න පොඩිවට පටන් ගන්න එක ලොකු කම්පැනියක් කරන්න පුළුවන් ඒක තමයි හිතන ගන්න ඕනේ. අපි මේ
කම්පැනි පටන් ගන්නකොට එම්ප්ලොයිස් 5-6 දෙනෙක්ගෙන් පොඩි කම්පැනි එකක් කස්ටමර්ස් දෙන්නේ 3 දෙනෙක් ඉන්න. හැබැයි අපි අවුරුදු 20ක් 25ක කම්පැනි ඩෙවලොප් කරලා අද රටවල් 40ක ඔපරේට් වෙන කස්ටමර්ස් 1600ක් ඉන්න කම්පැනියක් බඩපත් කරා. 1700ක් දැන් වෙනකොට. රටවල් 40ක ඔපරේට් වෙනවා. අන්න ඒක තමයි ඒම් එක වෙන්න ඕනේ. ඒක බෑ කියලා එකක් නැහැ. ඔයාලා වගේම මමත් කුරුණෑගල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 20ක් එහා නාබිරිත්ත කියන ගමේ ඉපදිලා මම කොළඹාපුව කෙනෙක්. ඒතර මට කරන්න පුළුවන් වුණා නම් ඒක ඔය හැමෝටම කරන්න පුළුවන්. You all have the potential. Exploring your potential is up to you. If you explore your potential, you become a leader. My recommendation is you to utilize your next 3 to 5 years very, very effectively and be a leader. මගේ recommendation එක නම් ඊළඟ අවුරුදු 3-5 කාලය ඉතා time waste කරන්න එපා. ආපහු ගිහිල්ලා A level කරන්න යන්න එපා. ඒක කළා නම් එකපාරක් ඇති. ඒක ඉගෙන ගත්තනේ. දැන් මේක පාවිච්චි කරලා immediatelyම degree එකක් කරලා ජොබ් එකක් පටන් ගන්න එකක් හරි නැත්නම් තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න එකක් හරි immediately කරන්න පටන් ගන්න. එතකොට ඔයාට අවුරුදු 22 23 වෙනකොට අන්න ජොබ් මාකට් එකට එනවා. අන්න ඔයාගේම කම්පැනියක් පටන් ගන්නවා. ඒ කම්පැනිය ඩෙවලොප් කරනවා. ඔය මාර්ක් ෂකර්බර්ග් කියන්නේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයිනේ. අපි වගේම තවත් දරුවෙක්. ඒතර එයාට පුළුවන් නම් කැම්පස් ඉන්න කාලෙම බිස්නස් එකක් පටන් අරගෙන ඒක ඩෙවලොප් කරලා ගොඩ යන්න අපිට බැරි වෙන්න හේතුවක් නැහැ. ඒක හින්දා පරක්කු කරන්න එපා. අදම පටන් ගන්න ඔයාලගේ ජර්නි එක කළා ඩෙවලොප් කරන්න. ඔයාලට මොනවා හරි උපදේශයක් ගන්න ඕන නම් පියබිරියාදෙන්ට කතා කරලා අපිවත් කනෙක්ට් කරන්න පුළුවන්. මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. මට කෝල් කරන්න එපා. මොකද මම ගොඩක් වෙලා රටේ ඉන්නේ. හැබැයි මට WhatsApp කරන්න. මම WhatsApp වලට උත්තර ලියනවා. මාව කොළඹින් වෙලාවට ඇවිල්ලා හම්බෙන්න ඕන නම් උපදේශනයක් ලබා ගන්න මට LinkedIn එකේ කනෙක්ට් කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මට WhatsApp එකක් දාන්න. එහෙම නැත්නම් පියබිරි කතා කරලා කියන්න හම්බෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම ඒක ටයිම් එකක් දෙන්නම්. බොහොම ස්තුතියි පියබිරි ආයතනයට බොහොම ස්තුතියි මේ පැය වැඩසටහන ඕගනයිස් කිරීම සම්බන්ධයෙන්. Thank you. බෙහෙම ස්තුතියි සර්. අද දවසේ සර්ගේ වටිනා කාලය කැප කරගෙන මේ වටිනා දේශනය, ඒ වගේම මේ මඟ පෙන්වීම මේ දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම අපේ එකතුලා ඉන්න දෙමාපියෝ ගුරුවරු වෙනුවෙන් ලබා දුන්නට